ආයුබෝවන් යාළුවෝ හැමෝටම. ඔන්න කාලෙකින් ආයෙත් වීඩියෝ එකක් කරන් ආවා. මම හිතන්නේ මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙයි පොඩි බබාලා ඉන්න අම්මලාට. ඒ අතරිනුත් පළවෙනි බබා ඉන්න අම්මලාට. මොකද බබා ගැන හැමදේම පළවෙනි බබා ඉන්න අම්මලාට අලුත් නිසා මම ඇත්තටම මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ මම කොහොමද සුදු බබාට පළතුරු දුන්නේ කියලා. මොකද පළතුරු දෙන්න ගියාම ගොඩක් වෙලාවට අවුරුද්දට අඩු වයසේදී සමහර පළතුරු දෙන්නේ කොහොමද කියලා අයිඩියා එකක් නැති වෙනවා. සමහරක් වෙලාවට උදාහරණයක් විදිහට ගත්තොත් අර ගමේ ක්ලිනික් එකේ අර අපි නෝමල් බර කිරණ පොතේ තියෙනවා peer දෙන්න එහෙම කියලා තියෙනවනේ. හැබැයි එකපාරටම හිතා ගන්න බෑ මාස 7ක් දත්වත් සමහරක් වෙලාවට නැති බබෙකුට කොහොමද අපි peer දෙන්නේ කියලා. ඒ වගේ වෙලාවට මම කොහොමද කරගත්තේ සහ තව පළතුරු කීපයක් මම කොහොමද සුදු බබාට දෙන්නේ කියලා තමයි මම වීඩියෝ එකෙන් අරන් එන්නේ. මම හිතන්නේ අර කිව්වා වගේ ඔයාලටත් ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මම මේ එක එක අවස්ථාවලදී ගත්ත ක්ලිප්ස් කීපයක් එකට කරලා තමයි වීඩියෝ එක හදලා තියෙන්නේ. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මම මේ දොඩම් කොහොමද බබාට දෙන්න ලෑස්ති කරන්නේ කියලා. ඇත්තටම මේ බබාට මාස 7න් 8න් වගේ මම මෙන්න මේ විදිහට තමයි යාට දොඩම් දුන්නේ චූටිම කාලේ. දැන් නම් එයාට මෙච්චර ලොකුවට පොත් අයින් කරන්න ඕනේ නැහැ. හැබැයි පොඩිම කාලේ මම මේ විදිහට දොඩම් ගෙඩිය දිග ඇරලා අර උඩ සුදු පාට පොත් අයින් වෙනකම්ම සුද්ධ කරලා රේණු ටික ඔන්න ඔය විදිහට එකතු කරලා තමයි දෙන්නේ. එතකොට එයා අර රේණු ටික හපලා කනවා. අර පොතු කෑල්ලක් වගේ තිබ්බොත් නැත්තම් හිර වෙන්න බලනවනේ. ඒ නිසා මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මේ විදිහට තමයි මම යාට දොඩම් දුන්නේ. ඔය වගේ දොඩම් ගෙඩියක් අරගෙන අපේ සුදු මැණිකරන් සාමාන්‍යයෙන් ගෙඩියක් විතරම කනවා දුන්නාම විශේෂයෙන්ම අර යාලට දත් එන කාලෙට එහෙම මං හිතන්නේ දොඩම් හොඳයි. අනික ආසාවෙන් කනවා දොඩම් ඒ කාලෙට. මෙන්න මේ විදිහට තමයි මම යාට දොඩම් ලෑස්ති කරගන්නේ. බලමු කොහොමද සුදු මැණික කෑවේ කියලා. මං හිතන්නේ මෙතන තියෙනවා එයා කොහොමද දොඩම් කන වීඩියෝ එක්කුත්. බලමු කොහොමද එයා කන්නේ කියලා. ඒ වගේම කියන්න ඕනේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මාස 6-7 බබෙකුට දොඩම් යුෂ දෙන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම දෙන්නත් පුළුවන්. හැබැයි යුෂ දෙනවටත් වැඩිය මේ විදිහට දුන්නම බබා ආසාවෙන් කනවා. මොකද වෙනසක් නේ. ඒ නිසා ආසාවෙන් කනවා. කැමති කෙනෙකුට යුෂ විදිහට දෙන්නත් පුළුවන්. මම ඇත්තටම යාට මුලින් ඉඳලම දොඩම් දුන්නේ මෙහෙම. සාමාන්‍යයෙන් අර කිව්වා වගේ යා දොඩම් ගෙඩියක් විතර කනවා මෙහෙම දුන්නම. ඔන්න ඉතින් මම ඔහොම මුළු දොඩම් ගෙඩියේම පොතු ටික අයින් කරගත්තා. බලමු සුදු මැණිකට දීලා මම හිතන්නේ මං ගාව තියෙනවා සුදු මැණික මේ දොඩම් කාපු වීඩියෝ එකක්. බලමු කොහොමද කියලා. Cacai nama? Ayah, sesuai deh. Cacu, sesuai deh. Siapa nama? ගෙඩියම කෑවද?
ඔන්න ඊළඟට මේ තියෙන්නේ සුදු මැණික දෙලුම් බොන වීඩියෝ එකක්. දෙලුම් නම් ඉතින් සාමාන්‍ය විදිහට මොකද ඒක ඇටේ දෙන්න බෑනේ. එතකොට දෙලුම් වල යුෂ ටික තමයි මම සුදු මැණිකට මෙන්න මේ විදිහට දෙන්නේ. දෙලුම් බොන්නත් සුදු මැණික හරිම ආසයි. ඊළඟට ඔන්න මම පෙන්නන්නේ මම කොහොමද සුදු මැණිකට පෙයාස් දෙන්නේ කියලා. මේ ක්‍රමයටම ඔයාලට ඇපල් පේර ඒ වගේ පළතුරු දෙන්න පුළුවන්. මේකත් මම එක එක විදිහට උත්සාහ කරා. පේර ඊට පස්සේ ඇපල් වගේ ඒවා එක එක රෙසිපීස් තියෙනවනේ. ඒ එකක් මට හම්බුණා. පේර කපලා හුමාලේ තම්බලා පොඩි කරලා මම ඇත්තට මේක ට්‍රයිත් කරා. හැබැයි මේ බබා කැමති වුණේ නෑ. ඊට පස්සේ මමම හිතලා තමයි මේ ක්‍රමය හොයාගත්තේ. බලමු මං කොහොමද මේවා දෙන්නේ කියලා. ඇත්තටම මේ ක්‍රමේදී බබාට අර නැචරල් රසටම දෙන්න පුළුවන්. අර වගේ අර තම්බලා ඊට පස්සේ පොඩි කරලා දෙනවට වැඩිය සුදු මැණික සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම අතට කෑල්ලක් දුන්නාම ආසාවෙන් කනවා. මම කරන්නේ මේ පෙයාස් එක අරගෙන මේ විදිහට ගා ගන්න එක. ඇත්තටම මම මේකේ ගා ගන්න මොකද මේ හරිම චූටියට පුළුවන් මේ පළතුරු එක ගා ගන්න. ඔයාලට පෙන්නන්නම් මම මෙතන ගා ගත්තට පස්සේ කොහොමද කියලා. හරිම පොඩියට බබාට ගිලින්න පුළුවන් සයිස් එකට මේක ගෑවෙනවා. දැන් මේ ගෙඩිය නම් පොඩ්ඩක් පෙයාස් අර වතුර ගතියයිනේ. එතකොට අර වතුර වගේත් එක්ක පේනවා ඇති. එහෙම තමයි එන්නේ. මේ විදිහට පේර ඇපල් ඕන දෙයක් ඝන පළතුරක් එහෙම ගාලා ගන්න පුළුවන්. සුදු මැණික සාමාන්‍යයෙන් පෙයාස් ඇපල් වගේවත් කන්න ආසයි. බලමු කොහොමද කන්නේ කියලා. මම හිතන්නේ මෙතන තියෙනවා මම පෙයාස් ගාගත් එකත් එයාට දෙන වීඩියෝ එක. සාමාන්‍යයෙන් එකත් ආසාවෙන්ම කනවා. පුළුවන් තරම් පොඩිවටම ගා ගන්න පුළුවන් එකක් තමයි ගන්න ඕනේ. මේ තමයි සුදු මැණිකේ පෙයාස් කන වීඩියෝ එක. සාමාන්‍යයෙන් එයා පෙයාස් වලටත් හරිම ආසයි, ඇපල් වලටත් හරිම ආසයි. මෙතනදී යට හිර වෙන්නෙත් නෑ. පළතුරු අර වගේ ස්ටීම් කරන්න මොකුත් කරන්න ඕනේ නෑ. පළතුරේ රසටම අපිට බබාට දෙන්න පුළුවන් ඒ ක්‍රමයට දෙද්දී. ඊළඟට බලමු මම කොහොමද බබාට අඹ දෙන්නේ කියලා. අඹ නම් ඇත්තටම ලේසි පොඩි කරන්න ඉදුනම අඹ ගෙඩිය කපාගෙන සාමාන්‍යයෙන් ගෙඩියක් මේක දවසට දෙන්න බෑනේ. එතකොට සාමාන්‍ය ෆ්‍රිජ් එකේ තියන්න වෙනවා. මම උපරිම එක දවසක් දවස් දෙකක් වගේ තමයි ෆ්‍රිජ් එකේ තියලා දෙන්නේ. ඒකත් අර සවුත් වෙන්නේ නැති වෙන ওই විදිහට කපාගෙන පොඩි කෑල්ලක් අරගෙන හොඳට වහලා ෆ්‍රිජ් එකේ තියලා සාමාන්‍ය පහවදා වගේ වෙද්දි දීලා ඉවර කරනවා. ඇත්තටම සුදු මැණිකේ අඹ කන්නත් ආසයි. ඇත්තටම රස අඹ හොයාගන්න මේ දවස්වල අමාරුයි. මොකද අපි ඉන්න හරිය නම් රස අඹ හොයාගන්න අමාරුයි බබාට දෙන්න. ඒ නිසා ගොඩක් වෙලාවට මේ අල්ෆෝන්සු කියන එක තමයි චුට්ටක් හරි රසට තියෙන්නේ දෙන්න පුළුවන් විදිහට. ඒක නම් මෙන්න මේ විදිහට හැන්දකින් අපිට පොඩි කරලා බබාට දෙන්න පුළුවන්. මම හිතන විදිහට ඒකෙත් වීඩියෝ එකක් තියෙනවා. බලමු කොහොමද සුදු මැණික කෑවේ කියලා. ඊළඟට ඔන්න මම බබාට චූටි කාලේ ඉඳන්ම දෙන තවත් පළතුරක් තමයි පැපොල්. ඇත්තටම අඹ වගේම තමයි රස පැපොල් ගෙඩියක් හොයා ගන්නවා කියන එකත් මාර අමාරුයි. මොකද පිටින් ගෙඩිය හරිම ලස්සනට තියෙනවා. හැබැයි ගෙදර ගෙනල්ලා බබාට දෙන්න බලද්දී දිය රහයි එහෙම.
ඇත්තටම ගමේ පැපොල් හොයාගන්න නෑනේ. ඒතර අපි එක්කෝ මේ තියෙන පොලකින් ඇත්තටම පොලේ ගත්තත් සමහරක් වෙලාවට ඒ තියෙන පැපොල් රස නෑ. අර අපි චූටි කාලේ කෑව පැපොල් වගේ ඇත්තටම රස පැපොල් එකක් මට හම්බ වුණේම නෑ. පැපොලුත් අඹ වගේම තමයි. ඒක නෝමල් අපිට පොඩි කරගන්න ලේසිනේ. මම මෙන්න මෙහෙම හැන්දකින් හූරලා අරගෙන තමයි බබාට පැපොල් දෙන්නේ. සාමාන්‍ය පැපොලුත් සුදු මැණික මාස අර පළතුරු දෙන්න තියෙන මම හිතන්නේ මාස 6ත් මුල් සති ගාන නෙමෙයි අන්තිම සතිය වගේ වෙදි පළතුරු දෙන්න කියලා තියෙනවනේ. මම මුලින්ම පටන් ගත්තෙත් කෙසෙල් වලිනුයි පැපොල් වලිනුයි. පැපොලුත් කනවා. රසට තිබ්බොත් ගොඩක් කනවා. නැත්තම් රස නැත්තම් ලොකුවට කන්නේ නැහැ. මම හිතන්නේ පැපොල් කන වීඩියෝ එකකුත් මං ගාව තියෙනවා. බලමු කොහොමද සුදු මැණික පැපොල් කන්නේ කියලා. Cucu. Ito na lang. ඔන්න දැන් ගෙනාවේ අපේ සුදු මැණිකගේ ආසම පළතුර. ඇත්තටම ස්ට්‍රෝබෙරි කන්න තමයි සුදු මැණික ආසම. ස්ට්‍රෝබෙරි ගෙඩිය නම් මම සුදු මැණිකට පොඩි කරලා දුන්නේ නෑ. ඔහොම ගෙඩිය හොදලා අතට දුන්නාම එයා හරි ලස්සනට ඒක ටික ටික කාලා ඉවර කරනවා. ඕනේ නම් ඇත්තටම ස්ට්‍රෝබෙරි ගෙඩියත් හොඳට පොඩි කරලා දෙන්න පුළුවන්. හොඳට ඉදිච්ච ගෙඩි හොඳට පොඩි කරලා දෙන්න පුළුවන්. හැබැයි සුදු මැණික ස්ට්‍රෝබෙරි කන්න පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම්ම ගෙඩිය අතට දුන්නාම හරි ලස්සනට චුට්ට කනවා. ඒක ඇත්තටම වීඩියෝ එකක් මම ගාව නෑ. හැබැයි මම කලින් මං හිතන්නේ ෂෝට්ස් එහෙම දාලා තියෙනවා එයාට මුලින්ම ස්ට්‍රෝබෙරි දුන්න දවසෙත්. එතකොටත් ඇත්තටම එයාට මාස 8ක් විතර වගේ හොඳට චුට්ට කාලා සම්පූර්ණ ගෙඩියම කෑවා. දැන් නම් ඇත්තටම ගෙඩියක් දීලා අනිත් පැත්ත බලලා මේ පැත්ත බලද්දි ගෙඩිය අතුරු දහන් ඒ තරම් වේගෙන් කනවා. ඊළඟට ඔන්න තියෙනවා කෙසෙලුත් සාමාන්‍යයෙන් අතින් හරි එයාට කටට හරි දීලා කඩාගෙන කන්න තමයි දෙන්නේ. මුල් දවස්වල නම් ඇත්තටම චුට්ටක් පොඩි කරලා දෙන්න ඕනේ. චුට්ටි ලොකු වෙද්දි මෙහෙම අපිට අතින් උනත් පොඩි කරලා දෙන්න පුළුවන්. ඒ වගේම මේකත් සුදු මැණික ආස පළතුරක්. ඒකත් ජූස් විදිහට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇටේ අයින් කරලා හොඳට පොඩි කරලා ජූස් එක දෙන්න පුළුවන්. හැබැයි මුල් කාලේ මම එහෙම දුන්නට දැන් නම් ඇටේ අයින් කරලා ඒ තියෙන මදුල එහෙමම දුන්නාම සුදු මැණික අර වැල කනවා වගේ හොඳට ඒක ගිලිනවා. සුදු මැණික කටුවනෝදා කන වීඩියෝ එකකුත් මං ගාව නෑ. හැබැයි එයා තවත් ආසම පළතුරක් තමයි කටුවනෝදා. ඒ වගේම සුදු මැණික්කේ කන්න අකමැති පළතුරකුත් මම අඳුනගෙන තියෙනවා. ඒ තමයි යලිපේර. ඉතින් මේ වගේ එක කෑම වර්ග බබාලට දීලා
අපිටම තමයි අඳුරගන්න පුළුවන් එයාලා කැමති මොනවටද අකමැති මොනවටද කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් මම නම් සුදු මැණිකට පළතුරු ගන්න ගියාම තියෙන වෙනස් පළතුරු වර්ග සේරම ගන්නවා. අරගෙන ඉවරලා යට දීලා බලනවා එයා කනවද නැද්ද කියලා. ඒ වගේම කියන්න ඕනේ මෙතන වීඩියෝ එකක් නැතත් මේ වෙද්දි සුදු මැණික වෙරළු කන්න ආසයි. මම එහෙම පළතුරු ගන්න ගිය වෙලාවක වෙරළු ගෙනල්ලා දුන්නා. ඇත්තටම හරිම ආසයි. ඒ නිසා අලුත් අම්මලාට කියන්න තියෙන්නේ බබාට ගුණදායකයි කියලා හිතෙන ඕන දෙයක් අරගෙන එයාට දීලා බලන්න. එතකොට අපිට හොයාගන්නත් පුළුවන් එයා අකමැති මොනවද කැමති මොනවද කියලා. ඒ නිසා එක දේවල් වලට විතරක් සීමා වෙන්නේ නැතුව අලුත් කෑම දෙන්න. බබාලත් ආසයි අලුත් කෑම කන්න. මොකද කෑම කන එක යාලට විනෝදයක් වෙන තරමට තමයි අර අපිට තියෙන ප්‍රශ්නේ බබා කන්නේ නැහැ කියන එකට විසඳුමක් හම්බෙන්නේ. ඒ නිසා බබාලත් එක්ක එක කෑම try කරන්න. ඉතින් මං හිතන්නේ මේ වීඩියෝ එක ටිකක් හරි ප්‍රයෝජනයක් වෙයි කියලා අලුත් අම්මා කෙනෙකුට බබාට පළතුරු දෙද්දී. ඉතින් වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. අයත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම බයි බයි.